අයිබෝන් ළමයි. හරි පුතේ අපි මේ කතා කරන්න යන්නේ 2027 අපේ රිවිෂන් එකේ ආරම්භය ගැන. හරි ඊට කලින් අපි පොඩ්ඩක් කතා කරලෙමු 2026 උසස් පෙළ ෆිසික්ස් පේපර් එක ගැන. ළමයි මේ පාර ෆිසික්ස් පේපර් එක කලින් අවුරුදු වල ටිකක් වෙනස් කියලා ගොඩක් ළමයි කියලා තියෙනවා. හරි ඉතින් පුතේ මොකක්ද ඒකට හේතුව? බලන්න පුතේ සරලවම ගත්තොත් මේ පාර ඔයාලට හම්බෙච්ච පේපර් එක කටපාඩම් කරලා ලියන්න පුළුවන් පේපර් එකක් නෙමෙයි. එහෙම නේද? හොඳයි. අපි ටිකක් සරලව කිව්වොත් එහෙම ඔයාලගෙන් නිව්ටන් නියම තුනක් කිව්වොත් ඕන කෙනෙක්ට ඔය නිව්ටන් නියම ටික ලියන්න පුළුවන්. නමුත් ඒකේ භාවිතයක් ඇහුවාම අන්න ඒ වගේ වෙලාවට පුතේ හරියට උත්තරේ ලියන්න පුළුවන් වෙන්නේ මේ තියරිය නිවැරදිව අවබෝධ කරගත්ත ළමයෙක්ට විතරයි. ඉතින් ඔන්න ඕක තමයි මේ පහුගිය පේපර්ස් වලට සාපේක්ෂව මේ පාර පේපර් එකේ දකින්න තියෙන වෙනස්කම. හරි එතකොට ළමයි මේකෙන් වැඩේ අමාරු උනේ කාට? ඇත්තම කතාව ගත්තොත් මේකෙන් වැඩේ ගොඩක් අමාරු වෙන්නේ මුල ඉඳන් තියරි හරියට අවබෝධ කරගත්තේ නැති ළමයින්ට. ඒ කියන්නේ ගොඩක් දුරට ඔයාලා කැමති ඉන්නේ කෙටි ක්‍රම වලින් මේ වැඩේ ගොඩ දාගන්න. අවසාන මොහොතේ මේ වැඩේ ගොඩ දාගන්න. එහෙම තමයි. හරි ඉතින් 26 වෙනුවෙන් අපිත් අවසාන මොහොතේ පුළුවන් තරම් ප්‍රෝග්‍රෑම් වලට අරගෙන ආවා. අපි ප්‍රැක්ටිකල් සෙමින එක කරා. ඒකෙදි සාකච්ඡා කරපු ප්‍රශ්න වලින් හතරක්ම අපිට පේපර් එකේ බලාගන්න පුළුවන් වුණා. But I'm aiming for the sky. One day I'll fill a stadium, watch the crowd multiply. Talking about my hard work, now they're watching every move. This next step is. ඊළඟට අපි අවසන් දවස් 20ක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරා. මේ තියෙන්නේ අපි ඒකෙන්දී ප්‍රශ්න. ඉතින් මේ වගේ දේවල් වලින් අවසාන මොහොතේ මේ වැඩේ ගොඩ දාගන්න බැහැ නෙමෙයි. හැබැයි ළමයි මේ කිසිම දෙයක් අපිට 100% ෂුවර් කරලා මේ පාරක් එයි කියලා කියන්න පුළුවන්ද? නෑ. ඒක පුතේ මේ අවුරුද්දේ ආව. හරි මේ අවුරුද්ද ප්‍රැක්ටිකල් හිතරම මේ අවුරුද්ද අපි රචනා ගණන් ඒ වගේ ඒවා. නමුත් මට කියන්න පුළුවන්ද ලබන අවුරුද්දත් මේ විදිහටම මේ ටික යනවද? අපි try කරනවා. මේ පාරත් try කරනවා. නමුත් ඒක නෙමෙයි මේ වැඩේට ලෑස්ති වෙන්න තියෙන හරි විදිහ. දැන් අපි කතා කරන්න යන්නේ මුල ඉඳන් මේ වැඩේට ලෑස්ති වෙන්න තියෙන නිවැරදි ක්‍රමවේදය මොකක්ද කියලා. ඉතින් මේක ලොකු ක්‍රමවේදයක් නෙමෙයි. තියරි ටික අවම වශයෙන් ඔයාලා විභාගයට මාස 2කට කලින්වත් අපි ආවරණය කරගන්න ඕනේ. මම වැඩි ප්ලෑන් කරලා තියෙන මාස 3කට කලින් ඉවර වෙන විදිහට. ඊට අමතරව හැම තියරි කරුණක්ම හරියට භාවිතා කරන්නේ කොහොමද? මේ දේවල් ටික නිකන් පාඩම් කරනවා වෙනුවට ඔයාලා හරියට මේ ටික තේරුම් අරගෙන ඉන්න. හරි. ඉතින් මේ පාර විභාග පේපර් එක අධ්‍යයනය කරලා පස්සේ අපිට විශේෂයෙන්ම මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච කාරණාව තමයි විභාග MCQ ප්‍රශ්න අවම වශයෙන් 2000ක්වත් උඹලටම ක්ලාස් එක ඇතුළතදීම සාකච්ඡා කරවන්න ඕනේ. හරි. ඉතින් මේ පාර රිවිෂන් ප්ලෑන් එකට මම අලුතෙන්ම එකතු කරලා තියෙනවා MCQ 2500 ප්ලෑන් එකක්. MCQ 2500ක ප්ලෑන් එකක්. පුතේ මේ MCQ 2500ක් අනිවාර්යෙන් මම මේ රිවිෂන් එක ඇතුලේ ඔයාලට මේ ටික හදවලා සාකච්ඡා කරනවා. කරන්න කොහොමද කියලා මම ඉස්සරහට කියන්නේ. ඊට අමතරව පුතේ රචනා ප්‍රශ්න 400ක් අපි ලෑස්ති කරලා තියෙනවා. මේ රචනා ප්‍රශ්න 400ම ළමයි අපි මේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාලට ලියවලා සාකච්ඡා කරනවා. ඊට අමතරව ව්‍යුහගත ප්‍රශ්න 200 ප්‍රමාණයක් මම මේ රිවිෂන් එක ඇතුලේ ඔයාලට සාකච්ඡා කරනවා. හරි ළමයි ලොකු ප්‍රමාණයක්. නමුත් මට හොඳටම ෂුවර් මේ essay 400 structure essay 200 ඒ වගේම MCQ 2500 මේ ටික කරගත්ත ළමයෙක්ට රචනා ප්‍රශ්න 4ක් ලියන එක MCQ 50කට උත්තර ලියන එක ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න 4කට උත්තර ලියන එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හරි. ඉතින් ළමයි පොඩි අදහසක් දෙන්නම් කොහොමද වැඩ වෙන්නේ කියලා. MCQ 2500. දැන් MCQ 2500ක් ගත්තාම ඔයාලට ප්‍රධාන පාඩම් 11ක් තියෙනවානේ. මේ පාඩම් 11ට සමාන කොටස් වලින් සමාන MCQ ප්‍රමාණයක් නෙමෙයි. මේක බෙදලා තියෙන්නේ පුතේ මේ විභාග පේපර් එකේ ලකුණු ලැබෙන පිළිවෙල.
සරලව ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් මිනිමම් ප්‍රශ්න දෙකක්. යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්න 12ක් විතර. තරංග වලින් ප්‍රශ්න 7ක් විතර. මේ විදිහට මේ පාඩම් වලින් ආසන්න වශයෙන් MCQ අහන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකට සමානුපාතිකව තමයි පුතේ අපි මේ MCQ ප්‍රශ්න 2500 වෙන් කරලා තියෙන්නේ. හරි. එතකොට ළමයි මිනිමම පාඩමෙන් ඔයාලා සාකච්ඡා කරන MCQ 100යි නම් යාන්ත්‍ර විද්‍යාවේ MCQ 600 සාකච්ඡා කරනවා. මොකද විභාග පේපරේ ප්‍රශ්න පත්‍රය ගත්තාම ඔයාලට MCQ 50න් 12ක් විතර තියෙන යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න. මිනිමම් ප්‍රශ්න තියෙන දෙකක් විතර. ඉතින් පුතේ මේකට සමානුපාතිකව තමයි මම ඔයාලට මේ MCQ 2500 ලෑස්ති කරවන්න යන්නේ. හරි. එතකොට මේ රචනා ප්‍රශ්න වලට ගියාම මම උඹලට කියනවා මෙතන ඒ වගේ කතාවක් මුකුත් ලියලා නැහැ. මොකද රචනා ප්‍රශ්න වලදී පුතේ අපිට ලකුණු ගානට අනුව මේක මේ රචනා ප්‍රශ්න 400 බෙදන්න විදිහක් නැහැ. මොකද යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න තියෙන්නේ එකයි. පදාර්ථ යාන්ත්‍රික ගුණ රචනා ප්‍රශ්න තියෙන්නේ එකයි. හැබැයි යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න 100ක් හදද්දී පදාර්ථ යාන්ත්‍රික ගුණ ප්‍රශ්න 100ක් හදන්න ඕනේ නැහැ. මෙතනදී පුතේ මේ එක් පාඩම් වලට අනුව රචනා ප්‍රශ්න ගන්න වෙන් කරලා තියෙන්නේ ඒ පාඩමට අපි කොච්චර බරක් දෙන්න ඕනද කියන එක. සරලව ගත්තොත් යාන්ත්‍ර විද්‍යාව ඔයාලට එන විභාග ප්‍රශ්නය අනිවාර්යයෙන්ම උඹලට හදන්න පුළුවන් වෙන්න. අපි මෙතන රචනා ප්‍රශ්න 100 සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ ප්ලෑන් එක මට මේ විදිහට ප්‍රතිශතයක් විදිහට ලියලා පෙන්නන්න බෑ. ඒක උඹලට තේරෙන එකක් නැහැ. ඉතින් පුතේ එක් පාඩම් වලින් රචනා ප්‍රශ්න කීයක් ලියවන්න ඕනේද කියන එක මට මේ විදිහට සාධනය කරලා පෙන්නන්න බෑ. ඒ අවශ්‍ය අනුපාතයට මම මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ලෑස්ති කරලා දීලා තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්න නම් පුතේ එහෙම විශේෂ අනුපාතයක් නැහැ. හැම එකටම සමාන ප්‍රශ්න ගන්න සෙට් වෙන විදිහට. හරි. මම හිතන්නේ මේ ටික ගැන දල අවබෝධයක් ඇති. මේ පුතේ කිව්වේ රිවිෂන් එකට අපි අලුතෙන් එකතු කරපු කොටස් ටික ගැන. හරි. එතකොට රිවිෂන් එකේ හැමදාම වෙන ප්‍රෝග්‍රෑම් ටික ඒ ටික පුතේ සුපුරුදු පරිදි යනවා. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේ අපි අගෝස්තු මාස බලාපොරොත්තු වෙනවා. ඊට මාස 2කමාරකට කලින් අනිවාර්යයෙන්ම අපි මේ රිවිෂන් එක ඉවර කරනවා. ඊට අමතරව බලන්න පුතේ රිවිෂන් එක පටන් ගන්න දවසේ ඉඳලම ඒ සතියේ ඉඳලම පුතේ අපි විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන යනවා build up papers කියලා. ළමයි මේ MCQ 2500 ඒ වගේම රචනා ප්‍රශ්න 400 අපිට කවර් කරගන්න ලොකු හෙල්ප් එකක් දෙන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම්. මේකෙදි පුතේ හැම සතියකටම අපි MCQ 50ක් ඒ වගේම රචනා ප්‍රශ්න 8 ගානේ ඔයාලට ලියන්න දීලා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඉතින් මේකට මම මේ build up paper කියන නම දාලා තියෙන්නේ. මේක ෆුල් පේපර් එකක් නෙමෙයි. එහෙම නැත්නම් මේක සම්පූර්ණ සිලබස් එකෙන් හම් වෙන පේපර් එකක් නෙමෙයි. මේ පේපර් එක හම් වෙන්නේ අපි රිවිෂන් එක ඇතුලේ ආවරණය කරගෙන යන කොටස් වලින්. උදාහරණයක් විදිහට අපි පළවෙනි සතියේදී දෛශික කියන කොටස සාකච්ඡා කරනවා නම් build up paper එකේ ඔයාලට වැඩියෙන්ම හම් වෙන්නේ දෛශික ප්‍රශ්න ඒ වගේම මිනුම පාඩමේ ප්‍රශ්න. මොකද මම ඒකත් මෙතනදිම කිව්වේ මම රිවිෂන් එක පටන් ගත්තේ රිවිෂන් එක ඇතුළේ මිනුම කියන පාඩම කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ පාඩම මම ඔයාලට කවර් කරලා දෙන්නේ මේ build up papers ඇතුළේ. තේරුණාද මේ කියපුනේ? ඉතින් පළවෙනි සති කීපේ build up papers වල වැඩිපුර වල හම් වෙන්නේ මිනුම ප්‍රශ්න ඒ වගේම යාන්ත්‍ර විද්‍යාවේ දෛශික කොටසෙන් ප්‍රශ්න. ඊගව සතියේදී ඒකට චලිතයේ කොටසේ ප්‍රශ්න එකතු වෙයි. ඊගව සතියේදී ඒකට බලය හානියට නියම ප්‍රශ්න එකතු වෙයි. මෙන්න මේ විදිහට තමයි පුතේ මේ වැඩේ අපි අරගෙන යන්නේ. හරි. ඊට අමතරව ෆුල් පේපර් ක්ලාස් එකක් යනවා. මම ඒක ගැන විස්තර වෙනම දෙන්නම්. මේ වීඩියෝ මම අරන් ආවේ රිවිෂන් එකේ ප්ලෑන් එක ගැන ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න. හරි. ඉතින් ළමයි අපි රිවිෂන් එක ආරම්භ කරනවා සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ පුතේ බ්‍රහස්පතින්දා දවසේ හවස 6:30 ඉඳන් 11 වෙනකම්. හරි. ඉතින් ළමයි ඔයාලට තේරෙනවා මේ වැඩේ ඇතුලේ අපි තියරි 100%ක් පර්ෆෙක්ට් ඉගෙන ගන්නම ඕනේ. ඉතින් ඒකට අපිට කිසියම් කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලයක් මේකට ගන්න ඕනේ. ඒ වගේම අපි විභාගයේ කට උඩට නිකන් ඉන්නතුව මාස කීපයකට කලින් මේ සිලබස් එක කරලා ඉවර කරගන්නත් ඕනේ. ඉතින් සරලවම ගත්තොත් එම් මට එක දවසක් ක්ලාස් එක කරලා මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේට පුතේ මම දවස් දෙකක් තෝරගෙන තියෙනවා. බ්‍රහස්පතින්දා දවස් සහ ඉරිදා දවස් මේ දවස් දෙකේම 6:30 ඉඳන් 11 වෙනකම්. හවස 6:30 ඉඳන් රෑ 11 වෙනකම් මේ දවස් දෙකෙන් පුතේ රිවිෂන් එක පැවැත්වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාලට build up paper එකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මේකේ 100%ක් ප්‍රතිඵලය ගන්න නම්. හරි. ඉතින් ළමයි
මේක තමයි අපේ සරල දැනන්නේ. හරි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට තව මීට වඩා මේක ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලට මේකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පුතේ අපේ හොට්ලයින් එකට කතා කරන්න. හරි එහෙමනම් මේ පාර උසස් පෙළ විභාගයේ ලියපු ළමයින්ට සුබ පතනවා. අනිවාර්යයෙන්ම ඔයාලා කැමති රිසල්ට් එක බලලා ලැබෙන්න කියලා. ඒ වගේම 27 ළමයි ඔයාලේ කාලේ දැන් පටන් ගන්න තියෙනවා. හරි. ඉතින් ළමයි හැමදාම කියනවා වගේ පුතේ හින තියෙන හැබැයි කරගන්න. ඒ වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න. අපි වැඩ කරමු. බුස්සනලා